දෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි හිසකෙස් සුදු වීම. මම ඊළඟ වීඩියෝ එකකින් ඊට කලින් වීඩියෝ එකකින් මම පෙන්නවා හිසකෙස් සුදු වෙන්න හේතු මොනවද සහ ඒක කරගන්නේ කොහොමද කියලා. ගොඩක් දෙනෙක්ගේ රික්වෙස්ට් එක වුණේ අපි කොහොමද ගෙදරදී හිසකෙස් සුදු කරගන්නවා නම් මොකක්ද මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියලා කිව්වේ කියලා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කිව්වේ මම පාවිච්චි කරන ඩිවෙලොපර් එක. මාකට් එකේදී ඩිවෙලොපර්ස් 4ක් තියෙනවා. 3, 6, 9, 10 කියන්නේ අපි percentage එකක් ගත්තොත් සාමාන්‍යයෙන් 3%, 6%, 9% and 12% තමයි යන්නේ. grey hair cover කිරීමක් කරනවා නම් ඒකට අපි යොදාගන්නේ 6% development. ඒ වගේම මම කිව්වා අපිට මේ අපේ තියෙන හිසකෙස් අපිට තියෙන හිසකෙස් වල base colors ICC colors එහෙම නැත්නම් international chart එකට අනුව colors 10ක් තියෙනවා. black, natural black, dark brown, medium brown, light brown, medium වගේ blonde and lightest blonde වෙනකම්. මෙතනදී අපි select කරගන්න ඕනේ මොකක්ද අපිට තියෙන hair color එක සහ අපි දැන් ඔයාලට පේනවා ඇති බෙලොස් මම පාවිච්චි කරන්නේ මගේ hair color එකකට සහ ඒ වගේම අපිට හිතමු grey hair එකක් තියෙනවා කියලා ඒකටත් බෙලොස් එකේ tube එක සමග developer තියෙනවා අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී අපි කරන්නේ especially grey hair color එකකදී එකට එක අනුපාතයක. ඔයාලට පේනවා ඇති tube එකෙන් අපි අරගෙන සාමාන්‍ය මිලිලීටර් 60ක් වගේ තමයි tube එකේ තියෙන්නේ. අපි select කරගන්න ඕනේ hair එක කොච්චර grey hair එකක් තියනවද කියන එක. ඒක measure කරගෙන අපි නිකන් identify කරගන්නවා මේ කොයි හරියද කොච්චරක්ද කියන එක tube එක හෝ tube බාගේ හෝ කාලා. ඒකට සමානව hydrogen peroxide එහෙම නැත්නම් developer ඒකට සමාන කියන්නේ මිලිලීටර් 30ක් ගන්නවා නම් අපි tube එකෙන් hydrogen peroxide කියන්නේ developers එකේ measure cup එකකට දාලා මිලිලීටර් 60ක් හෝ 30ක් හෝ 15ක් අරගෙන හොඳට මික්ෂර් කරන්න ඕනේ. මේ ඩොට් ගතියක් එනවා ඒක නැති වෙන්න අපි හොඳ පේස්ට් එකක් විදියට හොඳටම මික්ෂර් කරලා ඊට පස්සේ වොෂ් කරගත්ත hair එකට ෂැම්පු කරලා වොෂ් කරගත්ත hair එකට මේ ආකාරයට තමයි අපි ඇප්ලයි කරන්න ඕනේ. ඇප්ලයි කරලා අපි ගන්න ප්‍රොඩක්ට් එකේ තියෙනවා කොච්චර ටයිම් එකක් තියන්න ඕනේද කියලා. ඒක නිසා ඒක හොඳට බලලා ඒකට වොෂ් කරාම අපි තියෙන grey hair එක තාවකාලිකව අපිට කවර් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි. දැන් ගොඩක් දෙනෙක්ට අපි කලර් එකක් කරද්දී හැමෝටම තියෙනවා ඇලර්ජි එන ගතියක් තියෙනවා. සමහරට අපි සැලොන් එකකදී ගිහිල්ලා කරත් අපිට ඒක වෙන්න පුළුවන්. ඒක නිසා කරන්න මම හොඳටම රෙකමන්ඩ් කරන දෙයක් ඔයගලන්ට ගෙදරදී කරනවා හෝ සැලොන් එකකදී කරනවා නම් කලර් එකක් හෝ grey hair whatever විටමින් C එකක් ගන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද සෙම් ගතියක් එන නිසා. සමහරවිට ඕවර් ප්‍රොසෙස් වීමත් එක්ක අපිට මේ වෙන තාක්කල් grey hair එක මං කියවා වගේ cortex එකට තියෙන pigment එක අඩුවීම මත තමයි grey hair එන්නේ. ඒකට මේ වෙනකන් කවුරුත් හරියටම බෙහෙතක් හොයාගෙන නැහැ. ඒක ජානමය බලපෑම් සමාජයේ අපේ ජීවත් වෙන ස්ටයිල් එක, ලයිෆ් ස්ටයිල් එක ඒ වගේ දේවල් බලපාන්න පුළුවන්. ඉතින් ලස්සනට ඉන්න ඕනේ නම් අපි ලස්සනට හරි දේ නිවැරදිව තෝරගන්න ඕනේ. ඒ වගේම grey hair color එක ඔයාලා ගෙදරදී කරලා බලලා ඔයගලන්ගේ ideas අපිට inbox කරන්න. ඊළඟ වීඩියෝ එකකින් ආයිත් හම්බ වෙනකම් thank you. රෙන්දි සිටි.